Samsung Galaxy Z Fold 8ද නැත්තම් Z Fold 8 Ultraද මේක තමයි මේ දවස්වල ගොඩක් දෙනෙක්ගේ ඔළුවේ තියෙන ප්‍රශ්නේ. ෆෝල්ඩබල් ෆෝන් එකක් ගන්න හිතාගෙන ඉන්නකොට ඒක අල්ට්‍රා එකක්ම ගන්න ඕනේද නැත්තම් සාමාන්‍ය ෆෝල්ඩ් 8 එකකින් වැඩේ කොට දාගන්න පුළුවන්ද? ගොඩක් රිව්ස් වල කියනවා මේ දෙකම එක වගේ කියලා. නමුත් විශ්වාස කරන්න භෞතිකයේදී මේ දෙක අතර තියෙන වෙනස ඔයාලා හිතනවට වඩා ගොඩක් ලොකුයි. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලි කරනවා ඔයාලගේ සල්ලි හරියටම වියදම් කරලා ගන්න හොඳම ෆෝන් එක මොකක්ද කියලා. එහෙනම් වැඩි කතා ඕනේ නැහැ. අපි යමු වීඩියෝ එකට. Let's go to the video. Design and build. මුලින්ම කතා කරමු මේකේ පෙනුම ගැන. Fold 8 ගැන කතා කරද්දී මුලින්ම කැපී පෙනෙන්නේ ඒකේ බර. මේක ගොඩක් සැහැල්ලුයි. හරියටම කිව්වොත් ග්‍රෑම් 201යි. සාමාන්‍ය ෆෝන් එකක් අතේ තියාගෙන ඉන්නා වගේමයි දැනෙන්නේ. ඒ අල්ට්‍රා එක පැත්තට හැරුණොත් එතන තියෙන්නේ වෙනම මට්ටම. ඒකේ බර ග්‍රෑම් 215. ඒ කියන්නේ ටිකක් වැඩි වුණාට ඒකේ තියෙන පෙනුම සහ ටයිටේනියම් තාක්ෂණය නිසා අතට දැනෙන හැඟීම අනිවාර්යයෙන්ම ප්‍රීමියම් එකක්. මේකේ තියෙන සිහින් බව ඒ කියන්නේ විවෘත කළාම 4.1 මිලිමීටර් වගේ සිහින් වීම ඇත්තටම ඉංජිනේරුමය ආශ්චර්යමය. සාක්කුවට දාගෙන යනවනම් Fold 8 එක. නමුත් වැඩේට පෙනුම ඕනේ නම් අල්ට්‍රා එක. The display. දැන් කතා කරමු මේ දෙකේම ප්‍රධානම දේ ගැන. ඒ තමයි තිරය. Fold 8 එකේ තියෙන්නේ 7.6 inch තිරය. ඒකේ පිටත තිරය 16:10 අනුපාතයකින් තියෙන්නේ. ඒ නිසා සාමාන්‍ය ෆෝන් එක පාවිච්චි කරනවා වගේම ලේසි. ඒත් අල්ට්‍රා එක ඒකේ 8 inch තිරයක් තියෙනවා. ඔයා වීඩියෝ එඩිට් කරන කෙනෙක් නම් හෝ ගොඩක් දේවල් එකපාර තිරයට අරගෙන වැඩ කරන කෙනෙක් නම් ඒ අමතර අඟල් කිහිපෙන් ඔයාට දැනෙන වෙනස හිතා ගන්නවත් බැරි වෙයි. මේකේ තියෙන්නේ ටයිටේනියම් බිල්ඩ් එකක් නිසා මේ තිරේ ඇත්තටම ගොඩක් ශක්තිමත්. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. performance. මේ දෙකේම හදවත ගැන කතා කරමු. දෙකේම තියෙන්නේ Snapdragon 8 Elite Gen 5 chipset එක. ඒ නිසා වේගය ගැන නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා ගේම් එකක් ගහනවා නම් බර වැඩ කරනවා නම් මේ දෙකම සුපිරි. බැටරි පර්ෆෝමන්ස් එකත් ඒ වගේම. ඒ නිසා ඔයා පර්ෆෝමන්ස් එක විතරක් බලලා අල්ට්‍රා එකක් ගන්න යනවා නම් මම කියන්නේ පොඩ්ඩක් ඉන්න. මොකද ඇත්තම වෙනස තියෙන්නේ කැමරා එකේ. The cameras. මෙන්න මේ කොටස තමයි ඔයා මේ වීඩියෝ එකේ අනිවාර්යයෙන්ම අහන්න ඕනේ දේ. Fold 8 එකේ තියෙන්නේ ඩුවල් කැමරා සිස්ටම් එක. ඒක සාමාන්‍ය වැඩකට ප්‍රමාණවත්. ඒත් අල්ට්‍රා එක මෙතන තියෙන්නේ 200 මෙගාපික්සල් ප්‍රධාන කැමරාව. ඕනම ලයිට් එක තියෙන වෙලාවක ඔයාට ෆොටෝ එකක් ගහන්න ඕන නම් වීඩියෝ එක ෂූට් කරන්න ඕන නම් අල්ට්‍රා එකේ ප්‍රතිඵලය වෙනමම ලෝකයක්. ඔයා නිතරම කැමරාවෙන් වැඩ ගන්න කෙනෙක් නම් කිසිම සැකයක් නැතුව අල්ට්‍රා එක තෝරගන්න. නිකන් සල්ලි නාස්ති කරන්න එපා. හොඳ කැමරාවක් නැති ෆෝන් එකකට. ඉතින් කෙටියෙන්ම කියනවා නම් ඔයා දෛනිකව පහසුවෙන් ෆෝන් එක පාවිච්චි කරන කෙනෙක් නම් සාක්කුවට දාගෙන යන්න ලේසිම ෆෝන් එක තමයි Samsung Galaxy Z Fold 8 එක. ඒත් ඔයාට කැමරාවෙන් උපරිම දේ ඕන. ඒ වගේම අඟල් 8ක ලොකු තිරයක් වගේම හොඳ පවර් එකකින් වැඩ කරන්න ඕන නම් Fold 8 Ultra එක තමයි ඔයා ගන්නම ඕනේ. එයාට පැහැදිලි නේද? ඔයාට ගැලපෙන්නේ මොකද්ද කියලා පහලින් කමෙන්ට් දාගෙන යන්න. ඔයා කැමති මොන මාදිලියටද කියලා. මේ වගේ තවත් තාක්ෂණික වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරලා එන අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. ඔයාලා ඔක්කොටම ජය වේවා.